ඉතින් මේ තමයි මට මේ රස්සාව කියලා දීපු මගේ තාත්තා තමයි මේ ඉන්නේ. ඔයාලට මේ වීඩියෝ එක ඉස්සරහටත් මම ඔයාලට දෙන්නම්. තව ඉදිරියට මගේ තාත්තට කරන්න පුළුවන් දක්ෂතාවය වැඩසටහන් ටිකකුත් මම ඔයාලට දෙන්නම්. ඉතින් මේ තමයි මට මේ රස්සාව සම්පූර්ණයෙන්ම අද වෙනකම් උගන්වපු තවටත් මට රස්සාව උගන්වන මගේ තාත්තා තමයි මේ ඉන්නේ. ඉතින් මේ මගේ තාත්තයි මායි වෙනුවෙන් මම ඔයාලගෙන් පුංචි දෙයක් ඉල්ලන්නම්. ඒ තමයි මේ ඔයාලා මම වෙනුවෙන් සබ්ස්ක්‍රයිබ් කරලා මගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරලා මම ගැන ඔයාලට දැනෙන දේ කමෙන්ට් එකක් විදිහට පළ කරලා ලයික් එකක් දාලා ඔයාලා මාව සතුටු කරන්න. ඒකෙන් තමයි මම සතුටු වෙන්නේ. මම ඒක විතරයි ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ. මට ඒක විතරක් කරලා දෙන්න. මම මේ තාත්තගේ ආශිර්වාදය මම ලබාගෙන මම මේ වීඩියෝ එක පටන් ගන්නවා. හරි ඉතින් මම මේ වීඩියෝ එක දිග වැඩි හින්දා මම මේ වීඩියෝ එක කොටස් 3කට තමයි මේ වීඩියෝ මම අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ ඔයාලා දැන් මේ මගේ පළවෙනි කොටස බැලුවට ඔයගොල්ලෝ හැමෝටම බොහොමත්ම ස්තුති වෙනවා. ඉතින් මේ විදිහටම ඔය කට්ටිය මගේ දෙවෙනි වීඩියෝ එකත් බලන්න. ඊට පස්සේ දෙවෙනි වීඩියෝ එකෙන් පස්සේ තුන්වෙනි කොටසත් මම දාලා දෙනවා. තුන්වෙනි කොටසේ තියෙනවා මම මේ බයික් එක සම්පූර්ණයෙන් හදලා ඉවර කරලා බයික් එකේ පැදලා බලන කොටසට වෙනකම්ම අවසාන වෙනකම්ම තුන්වෙනි කොටසේ තියෙනවා. ඔයාලා ඒ ඔක්කොම බලන්න අවසාන වෙනකම්ම. අද මම මේ සූදානම් වෙන්නේ කුඩා මෝටර් සයිකල් එක එන්ජින් එකක් සම්පූර්ණයෙන්ම ෆිට කරන්න තමයි. ඉතින් මේ ඔයාලා බලයි මම කවුද කියලා. මම අම්පාර දිස්ත්‍රික්කේ. මගේ තාත්තගේ අත් දෙකම නැහැ. තාත්තගෙන් තමයි මම මේ රස්තාව මුලින්ම ඉගෙන ගත්තේ. මට අවුරුදු 10යි මම මේ රස්තාව ඉගෙන ගන්නකොට. මගේ තාත්තා මට රස්තාව කියලා දුන්නා. මගේ තාත්තට ඒ රස්තාව කරගන්න විදිහක් නැහැ. අපේ හදිසි අනතුරකින් තාත්තගේ දෑත් දෙකම තාත්තට අහිමි වුණා. ඒ නිසා මම තමයි මේ තාත්තා කියලා දුන්න විදිහට මම අවුරුදු 10 ඉඳන් අද වෙනකම් මේ රස්සාව කරනවා. මගේ මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලා මට ස්තුති කරන්න. හරි අපි බලමු කොහොමද අපි මේක ෆිට කරන්නේ කියලා. ඉතින් මුලින්ම මම මේ අතේ තියන් ඉන්න ට්‍රැන්ක් එක මේක තමයි රොඩ් එක. ඉතින් මේ ට්‍රැන්ක් ප්‍රෙෂර් එහෙම මේ අලුතෙන්ම සම්පූර්ණ සවි කරලා දැන් අලුතෙන් තමයි මේක දාන්න හදන්නේ. අපි බලමු මුලින්ම මේක හයි කරන්නේ කොහොමද කියලා. ඉතින් මේක මෙහෙම දා ගන්න ඕනේ. මෙහෙම දාලා ඊපස්සේ මේ තියෙනවා පොඩි පින් වගේක් තියෙනවා මේ වල. ඒ පොඩි පින් ටික අපි මේ කාන් වල තියෙන ඒවල අපි ග්‍රීස් ගාලා පින් එක රඳව ගන්න ඕනේ එතන. මම මේ ග්‍රීස් ටික ගාගෙන මේ පින් ටික රඳව ගන්න තමයි හදන්නේ. හරි අපි දැන් එක හවුසින් එක පින් ටිකක් රඳව ගත්තා. ඊළඟට තවත් හවුසින් එක තියෙනවා ඒ විදිහටම පින් ටිකක් රඳව ගන්න. මම දැන් මේ එන්ජින් එකේ දැන් මැද කෑල්ලේ තියෙන මේ සම්පූර්ණ වීල් ටිකයි ට්‍රැන්ක් එකයි දාලා තියෙන්නේ. මම මේක තමයි මේ එන්ජින් එකේ අවුට්පුට් ෂාෆ්ට් එක. ඉතින් මේක තමයි මේන් ෂාෆ්ට් එක. මම මේ ට්‍රැන්ක් එකක් දාලා තියන්නේ. මම දැන් පැකින් ගම් එකක් ගාලා හවුසින් එක දාගන්න ඕනේ. ඉතින් මේකට එනවා මෙන්න මේ වගේ පැකින් එකක්. ඉතින් මේ පැකින් එක මේ දාන්න තමයි අපි ගම් එක ගාගන්නේ.
මම පැකින් එක පැත්තකින් තියලා ගම් එක ගා ගන්නවා. අනිත් හවුසින් එකෙත් පැකින් එක ගම් පැකින් ගම් එක ගා ගන්නවා. දැන් පැකින් එක දා ගන්නවා මේකට. දැන් හවුසින් එක දාලා තද කරගන්නවා. මේ විදිහට හවුසින් එක දාලා දැන් එන ටිකක් දාලා සීට් කරගමු. හරි මම දැන් මේ එන්ජින් එකේ ගම් එක ගාලා මැද හවුසින් එකේ වැඩ ටික ඉවර කරගෙන ඉවරයි. ගම් එක දාලා පැකින් එක දාලා ඉවරයි. මම දැන් මේකේ ටැංක් එකක් දාලා දැන් ටැංක් ඔක්කොම කැරගෙනවා. මම දැන් මේකේ එන්ජින් එක හොඳට ටයිට් කරගන්න ඕන හින්දා මම මේකේ ඇන ටික දාලා ටයිට් කරගන්නවා. ඉතින් මේ එන්ජින් එක දැනට අවුරුදු 40ක් විතර ආසන්න පැරණි හින්දා මේ එන්ජින් එකට එන්නේ මෙන්න මේ වගේ මේ ප්ලැට් ඇන. ඉතින් මේ ප්ලැට් ඇන වල කටවල් දැන් සවුත් වෙලා තියෙන පේන ඇති වලට මේ මම දැන් මේවට මේ ඇන අයින් කරලා අලුතෙන් ඇන අරන් තියනවා. මේ තියෙන්නේ ඒ ඇන ටික. අටේ ඔලුවක් තමයි මේකේ තියෙන්නේ. අටේ ටී-ෂර්ට් එකෙන් අල්ලන්න පුළුවන් ඇන. මේ මම දැන් මේක ඇන ටික දා ගන්නවා. මම දැන් මේ ඇන ටික තද කරගන්නවා. හරි මේ මම දැන් එන්ජින් එකේ ඇන ටිකත් හොඳට ටයිට් කරගත්තා. මේ අපි ඊළඟට බලමු මේකේ ක්ලච් එක එහෙම මේ සවි කරගන්න විදිය. හරි මේ අපි දැන් මේකේ මේ ටැංක් එක අපි දාගත්තා. මේ ටැංක් එක දාගෙන දැන් අද මේ එන්ජින් එක දැන් භාගයක් ෆිට කරගෙන තියෙන්නේ. දැන් එන්ජින් එකේ දැන් මම ඉස්සර දාපු ටැංක් එක දැන් මේ බැලන්ස් කරගන්න තමයි මම හදන්නේ. මෙහෙම දෙපැත්තට චුට්ටු තට්ටු කරලා අපි මේ ටැංක් එක නිකන් පහසුවෙන් කරගෙන කියලා හදාගන්න ඕනේ. හරි මම දැන් මේ ටැංක් එක පහසුවෙන් කරගෙන ඉතින් දැන් හදාගෙන තියෙනවා. අපි දැන් ඊළඟට මේ ක්ලච් එක සවි කරන පැත්ත පොඩ්ඩක් සවි කරලා බලමු.
හරි මේ ඔයාලට පේනවා ඇති මේ එන්ජින් එකේ තියෙන පිරිසිදුකම. ඉතින් මේ එන්ජින් එක මෙහෙම මේ විදිහට පිරිසිදු වෙන්නේ මේ එන්ජින් එක මේ බයික් එකට එනකොට ඉතින් අපි ගේනකොට තිබ්බේ මෙහෙම නෙමෙයි තනිකරම මේ වැලි වලින් දූවි වලින් මඩ වලින් වැහිලා තමයි තිබ්බේ එන්ජින් එක. අපි ඔක්කොම පිරිසිදු කරලා තමයි ලාම්පු තෙල් වලින් හොදලා මේ ඊට පස්සේ වතුරත් ප්‍රෙෂර් එකේ අල්ලලා හොදලා මේ දවසක්වත් තද අවුවේ තියලා වෙල්ලා තමයි අපි මේ එන්ජින් එක මේ ෆිට කරන්න පටන් ගන්නෙ. මේ එහෙම කරපු එන්ජින් එකක් තමයි මේක. ඉතින් මේ මම දැන් මේකේ ට්‍රැන්ක් ඔයිල් සීල් දෙයක් එනවා. ඒ ඔයිල් සීල් දෙක ගහගමු. මේ මෙතෙන්ට තමයි මේ එහා පැත්තටත් මේ ට්‍රැන්ක් එක දෙපැත්තෙන්ම කවර් වෙන්න තමයි මේ ඔයිල් සීල් එක එන්නේ. ඉතින් මේ ඒ ඔයිල් සීල් එකේ ඒ සීල් පැකට් එකත් මම අලුතෙන් අරන් තියෙනවා මේ ඔයිල් සීල්. ඔයාලට පේනද මෙතන ඔයිල් සීල් කිට් එක. මේ මම දැන් මේක කපලා ගන්නවා. මේ තියෙන්නේ ඔයිල් සීල් කිට් එක. මම දැන් මේක ඔයිල් සීල් එක ගහගන්නවා. ඉස්සෙල්ලාම මේකේ මේ වටේට ගා ගන්න ඕනේ ගම් එක, පැකින් ගම් එක. හරි මේ ඊට පස්සේ මේ ඔයිල් සීල් එකේ මේ මැද වාටියට අපි ගා ගන්න ඕනේ මේ ඔයිල් ටිකක්. මොකද නැත්තම් මේ ඔයිල් සීල් එක මේ ට්‍රැන්ක් එකට දානකොට මේ වීල් එකට අහු වෙලා මේ ඔයිල් සීල් එක තුවාල වෙලා සිදුරු වෙනවා. එහෙම විදිහට සිදුරු වුණොත් මේ එන්ජින් එක කොයි විදිහට ස්ටාර්ට් කරන්න උත්සාහ කරත් මේ එන්ජින් එක ස්ටාර්ට් කරගන්න බෑ. මොකද එන්ජින් එකේ තියෙන කම්ප්‍රෙසර් එක මේ ඔයිල් සීල් එක හරහා ලීක් වෙනවා. එතකොට එහෙනම් මේ ඔයිල් සීල් එක හොඳට හරියටම තියෙන්න ඕනේ. මම මේ ඔයිල් ටිකක් ගා ගන්නවා. ඉතින් ඔයාලට පේනදී මම ඒකටත් අරන් තියෙන්නේ අලුත්ම රතු පාට ඔයිල් එක. මේ තියෙන්නේ ඔයිල් එක රතු පාට එක. මේ මම දැන් මේකෙන් චුට්ටක් ගා ගන්නවා. මේ ගම් අපි ගාපු ගම් එකේ ඔයිල් ගා ගන්න එපා. ඊටසේ ඔයිල් සීල් එක ගහ ගන්න ඕනේ. මම දැන් මේ ඔයිල් සීල් එක තියාගත්තා. දැන් මේක හවුසින් එකේ මට්ටමට බැලන්ස් කරලා මේ ඔයිල් සීල් එක තද කරගන්න ඕනේ. මම දැන් මේ ඔයිල් සීල් එක තට්ටු කරලා හරි මම මේ ඔයිල් සීල් එක ගහගත්තා. ඊට පස්සේ මේ ඔයිල් සීල් එකේ මේ වටේට අපි පැකින් ගම් එක දාගන්න ඕනේ. හරි මේ ඔයාලට පේන ඇති දැන් මම මේ ක්ලච් එක පැත්තේ ඔයිල් සීල් එක ගහලා ඉවරයි. ඒ වගේම ෆ්‍රන්ට් වීල් එක පැත්තේ ඔයිල් සීල් එකක් ගහලා ඉවරයි මෙතන. මේ අලුතෙන්ම. ඉතින් දැන් ඊළඟට ක්ලච් එක පැත්ත අපි සවි කරගමු. ඉස්සරලාම ගන්න ඕනේ මෙන්න මේ වීල් එක. මේ වීල් එක ඉතින් මේ වගේ ඔයාලට පේන ඇති මේ උස පැත්තක් තියෙනවා. මේ පැත්ත මේ උස පැත්ත දානකොට දාන්න ඕනේ මේ පැත්ත උඩ පැත්තට. මේ මම එහෙම දාගන්නම්. හරි ඊට පස්සේ තියෙනවා මේ වගේ වොෂර් එකක්. මේක මේ කැඩිච්ච වොෂර් එකක් කියලා හිතන්න එපා. මොකද මේක මේ විදිහට දාලා මේ ඊට පස්සේ නට් එක දැම්මට පස්සේ මේ නට් එකට හේතු වෙන්න මේ වොෂර් එක තලන්න ඕනේ. මොකද ඒ තලන්නේ මේ නට් එක බුරුල් වෙන හින්දා. හරි ඊට පස්සේ මේක හොඳට තද කරගන්න ඕනේ.
මේ විදිහට ස්පීඩ් එකක් බාහිර කරලා මම තද කරගන්නවා. අල්පරක් අපි තද කරමු. තද කරගත්තට පස්සේ අර මම ඉස්සෙල්ලා කියපු විදිහට මේ උසර එක මේ නට් එකට හේතු වෙන විදිහට අපි තලා ගන්නවා. හරි ඒ විදිහට තලා ගත්තා වලට පේන විදිහ මම මේ උසර එක ඊළඟට මේ අපි ක්ලච් එක සහ ක්ලච් එකේ කෝප්පේ දාගමු. මේ ඉස්සෙල්ලා මේ වගේ උසර එකක් තියෙනවා. මේ වොෂර් එක දාලා ඊට පස්සේ මේ වගේ ක්ලච් එකේ කෝප්පේ තියෙනවා. ඒ කෝප්පේ දා ගන්නවා. මම ඉස්සෙල්ලාම ක්ලච් වොෂර් එක දා ගන්නවා. ඊට පස්සේ ක්ලච් කෝප්පේ දා ගන්නවා. හරි මම ඒක දාගත්තා. ඊට පස්සේ මේ ඒ જાතිය මේ තවත් වොෂර් එකක් තියෙනවා. ඉතින් ඒක එන්නේ මෙතන උඩට. ඉතින් ඒ වොෂර් එකත් මෙහෙම දා ගන්න ඕනේ. හරි ඒ වොෂර් එකත් මම දාගත්තා. ඉතින් ඊළඟට තියෙනවා මෙතන මේකේ ක්ලච් එක. මේ ඊට පස්සේ අපි මේ ක්ලච් එක දාගන්නවා. හරි ක්ලච් එක දාගත්ත පස්සේ මෙතන තියෙනවා දැති වීල් එක. ඉතින් මේ වීල් එක තමයි මේකේ නට් එක. මෙතන තමයි කික් වීල් එක අල්ලන්නේ. කික් කරනකොට එන්ජින් එක කරකවන වීල් එක අල්ලන්නේ මේකට තමයි. ඒක තද කරගන්නවා. මේ වීල් එක තමයි ඉතින් මේ ක්ලච් එක අහුවෙන තද වෙන නට් එක සහ ඒකම අපි කික් කරනකොට එන්ජින් එකේ ඒ වීල් හරහා මේක තමයි කික් කරන කික් වීල් එක. අපි ඒකත් තද කරගන්නවා. මේක මේ සාමාන්‍යයෙන් තද කරගත්තා නම් ඇති. මොකද හොඳටම තද කරන්න ඕනේ නැහැ. මේක අපි එන්ජින් එක කික් කරනකොට මේ වීල් එක අල්ලන්නේ තද වෙන පැත්තට නිසා මේ අපි එකපාරට කික් කරනකොට මේ නට් එක ඔටෝම තද වෙනවා. එහෙනම් ඊළඟට මේ මම මේකේ පැකින් ගම් එක ගාලා පැකින් එක අලව ගන්නවා. මේකටත් එන්නේ අර මැද හවුසින් එකට දැම්මා වගේ මේ જાතිය පැකින් එක. ඒක මෙතෙන්ට තමයි එන්නේ. මම මේ පැකින් ගම් එක ගා ගන්නවා. හරි මේ මම දැන් ඒක දාගෙන මම ගම් එක ගාලා දැන් පැකින් එක දාගෙන ඉවරයි. ඉතින් මේක තමයි ක්ලච් එක වැහෙන ක්ලච් හවුසින් එක. ඉතින් මේ වීල් එක තමයි මේ මම ඉස්සෙල්ලා අර පෙන්නපු ක්ලච් එක තද වුණ දැන් මේ වීල් එක අල්ලන කික් වීල් එක අපි එන්ජින් එක ස්ටාර්ට් කරනකොට මේ කික් පැඩල් එකෙන් අපි කික් කරනකොට මේ වීල් එක හරහා මේ ක්ලච් එකේ වීල් එක අල්ලගෙන තමයි එන්ජින් එක කරකවලා ස්ටාර්ට් කරගන්නේ. මේ මම දැන් හවුසින් එක දාගන්නම්. හරි මම හවුසින් එක දාගත්තා. දැන් මම මේකේ ඇන ටික පිළිවෙලට දාගන්නම්. ඉතින් ඒකටත් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ වගේ මේ පරණ ෆ්ලැට් ඇන. මේ ඒකට දිග යන්නේ අරකට වැඩිය. ඉතින් මේ කට පේනදි කට සවුත් වෙලා තියෙන්නේ මේ වල. මේ මම දැන් ඒකටත් අලුතෙන් යන අරන් තියෙන්නේ. මේ තියෙන්නේ මම අලුතෙන් ගෙනාපු අටේ යන. මේ අටේ ඔළුව තියෙන යන. ඉතින් මේ මම දැන් මේ ටික දාගන්නවා. ගන්න නම් අපි මේකේ නිකන් යන දෙකක් හේතු කරන් ඉන්න ඕනේ. නැත්තම් මේ කික් ඇනේ දාන්න බෑ. මොකද මේ හවුසින් එක උඩ එනවා. මේ විදිහට ඇන දෙකක් නිකන් හේතු කරගෙන ඊට පස්සේ මේ කික් එක මේ විදිහට පල්ලෙහාට පාත් කරලා ඊට පස්සේ එතන ඇනේ දා ගන්නවා. ඊට පස්සේ අපි ඇන ඔක්කොම මේ තද කරගමු.
ටික ඔක්කොම හොඳට තද කරගන්න ඕනේ. හරි ඒ විදිහට හොඳටම ඇන ටික ඔක්කොම තද කරගමු. හරි මම මේකේ ක්ලච් හවුසින් එක දාලා තද කරගෙන ඉවරයි. මම මේකේ බෝර් එක හයි කරගන්නවා දැන්. මේකේ ඉතින් මේ එන පිස්ටන් එක තමයි මේ වර්ගයේ තනි රින්ස් පිස්ටන් එක. ඉතින් මේ අපි මේකට එන්නේ ස්ටෑන්ඩඩ් පිස්ටන් එක. අපි මේකේ බෝර් එක කපලා බෝර් කරලා මේ වගේ ඩබල් රින්ස් පිස්ටන් එකක් දාලා තියෙන්නේ. දැන් මේකට රින්ස් ටික දාලා ඊට පස්සේ බෝර් එක සවි කරගන්නම්. මේ මම ඉස්සෙල්ලාම ඉතින් මෙතන තියෙනවා ඊතලයක් මේ පිස්ටන් එකේ ඉස්සරහා. ඒ ඊතලෙ එන්නේ මේ පිස්ටන් එකේ පැත්ත හඳුනා ගන්න. මොකද සයිලන්සරේ පැත්තට දාන්න ඕන හින්දා මේ ඊතලේ සයිලන්සරේ පැත්තට දාන්න ඕනේ. ඉතින් මේක ස්ටෑන්ඩඩ් එනකොට 25ට කපලා තියෙනවා. ඔයාලා මෙතන අංකේ පේන්නේ නැති 25 කියලා සඳහන් කරලා තියෙනවා. මේ මම දැන් මේකේ රින්ස් ටික දාගන්නම්. මේකේ රින්ස් දානකොටත් මේ රින්ස් වල টොප් 1 টොප් 2 කියලා ගහලා ඇවිල්ලා නැහැ මේ රින්ස් දෙකේ. ඒක හඳුනා ගන්න විදියක් තියෙනවා ඒ වුණාට. සමහර රින්ස් තියෙනවා টොප් 1 টොප් 2 කියලා ගහලා එන්නේ. ඉතින් මේ රින්ස් එකේ ගහලා නැහැ. සමහර ඒවා පාට දෙකකිනුත් එනවා. මේකේ එහෙම මොකුත් නැහැ. මම දැන් මේකේ හඳුනාගන්නේ මේ රින්ස් දෙකේ කාණු දෙක මේ එකක් ලොකු එකකුයි හීනි කාණුවකුයි තියෙන්නේ. මම මේ හීනි රින්ස් එකේ ඉන්නේ හීනි කාණුවට සහ මහත රින්ස් එකේ ඉන්නේ මහත කාණුවට. එහෙනම් මම මේ විදිහට මේ දාගන්නවා මේ රින්ස් ටික. මේක තමයි টොප් 2 රින්ස් එක. මම ඉස්සෙල්ලාම ඔයිල් ටිකක් එහෙම ගාලා මේක දාගන්නම්. මම টොප් 2 රින්ස් එක දාගත්තා. ඊට පස්සේ টොප් 1 රින්ස් එකක් දාගන්නවා. ඒ රින්ස් එකටත් ඔයිල් ටිකක් ගා ගන්නවා. හරි මම රින්ස් දෙක දාගත්තා. ඉතින් මේ රින්ස් දෙකේ වල පේනදී මෙතන නිකන් මේ පින් එකක් එනවා පොඩි. ඒ පින් එක ළඟට තමයි මේ රින්ස් එකේ ජොයින්ට් එක එන්න ඕන. මේ පිස්ටන් එකේ රින්ස් දෙකේ මේ වගේ පින් දෙකක් තියෙනවා. මම මේ විදිහට දාගත්තා. දැන් මම පිස්ටන් එක හයි කරගන්නම්. ඉතින් මේකට එනවා මේ ගජන් පින් ලොක් දෙක. මේ වීඩියෝ එක අවසන් වෙනකම්ම නරඹපු මාව සබ්ස්ක්‍රයිබ් කරපු සහ මාව සබ්ස්ක්‍රයිබ් නොකරපු ලයික් කරපු ඒ හැමෝටම මම තෙරුවන් සරණ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඉතින් මේ වගේ වීඩියෝ මම ඉස්සරහටත් තව අරන් එනවා. ඔය කට්ටිය මේ වීඩියෝ බලන්න බලාපොරොත්තු වෙමින් ඉන්න. මේ වීඩියෝස් බලලා ඒකට මම සබ්ස්ක්‍රයිබ් කරලා මාව ලයික් කරලා ඔයාලා මට කමෙන්ට් එකක් දාලා මාව ඒ විදිහට මට සලකන්න පොඩ්ඩක්. මම ඔයාලගෙන් එච්චරයි ඉල්ලන්නේ.